ආයාලුවනේ කොහොමද ඉතින් ඔයාලට අද අපි ගේන්න ඇති ඔයගොල්ලන්ට බලන්න වෙනත්ම වීඩියෝ එකක්. අපි අද කොහෙද යන්නේ? ලියංගස්කට අමුණ බලන්න. ලියංගස්කට අමුණ බලන්න. ඉතින් බලමුකෝ ඉතින්. ඔන්න යාළුවනේ ඉතින් අපි දැනට ආවා. මේ පැත්තේ තියෙන්නේ දකුණු යුරේ විස්තර ටික තමයි මේ පැත්තේ තියෙන්නේ. ලියංගස්තෝට අමුණ මේ පැත්තේ මැද තියෙන්නේ. එතනින් ගියාම මේ පැත්තේ තියෙන වම් යූරේ විස්තර ටික මේ පැත්තේ. ඕගොල්ලන්ට පේනවා ඇතිනේ. ඔන්න ඉතින් යාළුවනේ මෙතනින් තමයි ඇතුළට අපිට යන්න වෙන්නේ. වට කරලා තියෙන දැල් ගහලා. අපි ඇතුළට යන්න කලින් AR යාපා මාමකින් විස්තර ටිකක් දැනගෙනම ඇතුළට යමු. එදා 1989 ඉංග්‍රීසි යුද්ධේ තමයි මේක හදලා තියෙන්නේ. ඒ සුදු මහත්තයා ටෝමස් ඉස්ලැන්ඩ් කියන ඒ මහත්තයා. ඒ මහත්තයා තමයි 80යි පිටේ ඇවිල්ලා තියෙන්නේ මේ අම්බලන්තට ඉඳලා මේ ගඟ දිගේ ඇවිල්ලා තියෙන්නේ. මහා ඝන කැලේ තිබිලා තියෙන්නේ. ඒ කැලේ ඉඳලා දිගටම ඇවිල්ලා හලා මෙතන තමයි නැවතිලා තියෙන්නේ. නැවතුණාට පස්සේ මේ ගල්තලාව තියෙන මෙතන සම්බුවිහාර ගාවට යන කරයට ගල තියෙන්නේ. ඒ ගල්තලාව. ඊට පස්සේ මේ වගේ අමුණක් හැදුවොත් මාමඩල ජාන්තිගම වලවේවත්ත කිව්ල හාතකල දෙනිය ඇබ්බටුව කියන ගම්මානවල ওই මහත්තුරුන්ට බත සපයන්න වතුර දෙන්න පුළුවන් මේ. ඒක හදන්න මේක නිර්මාණය ඔක්කොම කරනකොට මෙතන මඩුවන්වල දිසාහාමුදුරුවෝ මේක ඉඩ දුන්නා. දිසාහාමුදුරුවෝ ඉඩ දුන්නේ නැත්නම් මේක මේ රත්නපුර දිස්ත්‍රික්කේනේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට තමයි මේ වතුර අරන් යන්නේ. මාමඩල පැත්තේ ඒක හම්බන්තොට. මේක රත්නපුර දිස්ත්‍රික්කය. ඊට පස්සේ දැන් හොයාගත්තනම් කොහොමද මෙයා යාළු කරගන්නේ කියලා. යාළු කරගන්නේ මෙයා හොඳට ඩ්‍රින්ක් එක දානවා. අරක් බොනවා. ඊට පස්සේ මෙයා ඒ ගමන් ඒවත් අරගෙන එතුමාලයි ගිහිල්ලා තියෙන මඩුවන් වල දිසා මේ වලව්වට. ඊට පස්සේ මෙයාට එක කතා කරලා සුවදෝමය කළා තමයි යුසුම අත්සන් කරන්නේ. අත්සන් කරලා එයා හදලා ඉර හඳ තියෙන තාක්කල් භූමිකම්පාවකින් තොරව මේ අමුණ මිනිසාට සේවය කරනවා. ඉතින් මාමට ගොඩක් ස්තුතියි අපිට විස්තර ලබා දුන්නට. ඔන්න ඉතින් යාළුවනේ අපි අතරට යන්නේ. ගිහින් බලමු ඉස්සරහට. ඉතින් යාළුවනේ මේ බෝඩ් එකේ තියෙන විස්තර ටික අර අල්ලන්න. යාළුවනේ ගොඩක් ලස්සන තැනක් තමයි ඉතින් ඒක. ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා.
ඉතින් මෙහෙම තමයි ඉතින් උඩ ඉඳන් බැලුවම පේන කොල්ලන්කින් බලමු. පේනවනේ ඉතින් ලස්සන අකට අරන්. ගොඩක් ලස්සන එකක් තියෙනවා. මෙතෙන්ට ආවා යන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. මේක අවුරුදු 300කට වඩා පැරණි තැනක්. මේ මැම්ම සම්පූර්ණයෙන්ම බැඳලා තියෙන ගල් වලින්. ඔන්න ඉතින් යාළුවනේ අපි එළියට ආවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් එම දාගෙන හැමෝටම උත්සාහ.